නයිට ටීවී එක හදාගන්න පුළුවන්ද බලන්න ආවේ. හැබැයි හවසට අනිවාර්යෙන් පුළුවන් වුණොත් සල්ලි ගෙනත් දෙන්න. හරියනම් හවසෙන්. ආයෙනම් මම ටීවී එක තියලා යනවා. නෑ. ටීවී එක තරන් ගිහිල්ලා ටීවී එකයි සල්ලි දෙකම අරගෙන හවසෙන්. එහෙම හොඳද මාත්. එහෙම. මේ පාන්දරම වැඩ පටන් ගන්න හදද්දිම එවිල්ලා ණයට ගිහලා දවස්ම කාලා කන්න. කාලා කන්න. කාටද ඔය බොරු කරන්නේ? අයියේ මේ මේකට කරන්ට් එක දෙනවද කියලා බලන්න මේ මල්ටිමීටර් එක කියලා බලන්න ඕනද? නෑ ඕනේ දිව ගාවලා බලන්න. කරන්ට් එක එන්නේ. මොකද මං සද්දයක් ඇහුණා? අයි මේ රේඩියෝ එකට මොකද්ද ඔයාලා චුට්ටක් බලලා දාගන්නකො. මොකද්ද මේක ලෙඩේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් පොඩි අප්‍රාණික ගතියක් තියෙන සෑහෙන්න මේ උස්ම ගන්නවා මගේ. තමුස කෙලෙට නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ ගැන ඇහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ නැහැ. දානවා ඇහෙන්නේම නැහැ ඒක. මුඩටි මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නෙත් නෑ. මේකේ නෙමෙයි අවුල තියෙන්නේ. ඔහේගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා ඩිස්ප්ලේ එක කියලා ඩිස්ප්ලේ කියපු මගුලක් නෙමෙයි ඔයි. ඔහේගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගානක් කියලා ඕනේ. මොකද්ද වයුනේ? අයියේ අපේ ගෙදර ටීවී එකේ මේ කරන්ට් එන්නේ නැති පොඩි සීන් එකක් තියෙනවා. මම බැලුවේ දැන් ඒක ඉතින් මෙතෙන්ට ගේන්නේ නැතුව ගෙදරදීම හදාගන්න. මටත් ඉතින් ලොකු ආසාවක් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න. ෂා නියමයිනේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන එක ගොඩක් වැදගත්. නෝද? ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට පුළුවන් ටීවී රේඩියෝ එකක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඒතකොට දැන් මම මොකද්ද ඔය දෙකෙන් කරන්න ඕනේ? උඹ හදපන්. කරන්ට් එකෙන් නැති ප්‍රශ්නයක් තමයි අයියේ ටීවී එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ ඒකට? ඔක හරියට හොයාගන්න මුලින්ම මල්ලි අපි ඔක ගලවලා ඉන්න ඕනේ. ගලවලා තමයි මේ මල්ලි. ආඩත් මම මේ බොරු කරන්නේ. මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒ මොකද? අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාරට දී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන විදියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකද්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොමද අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එක ගෝ විතර එකපාරට බලන්න. ඔක්කේ ගියානේ මල්ලි. ඔක්කේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. ඒක ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපේ. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්න. මම කියන්න අනිවාර්යයෙන්. යන්නේ. Tu තාමර ජයකාන්තික දුවගෙන නේ ඊතන. ඔය ආදර බලහිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද මුරුවේ කරේ? ඒ හැමදේම අතහැරලා දාන්න කිව්වේ. මම තොට ගිහ ටීවී එක අතාරින්න කියන්නේ තෝ කියලා බඩ අතාරින්න කිව්වේ. කාගෙද බණ්ඩගේ ටීවී එක? හලෝ මම බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා ටීවී එක ගන්න දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. අනේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඈ ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී ඔක හොඳට තිබ්බනේ. හරි ඕන තමයි. ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඩිස්ප්ලේ එක දාන්න. එන ගහන බොරු කරන්න එපා මහත්තයෝ. ඔක හොඳට ඩිස්ප්ලේ එක තිබ්බ මම මේ ගෙදර.
Hunter. අයියේ ටීවී එක ගැලෙව්වා. මොකද කරන්න ඕනේ? ඕකනේ ඉතින් උඹ ඉස්සල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල්ල හැදිලා දිව්වනේ. හරි කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි. දැන් ආ ටීවී එක ගැලෙව්වනේ. දැන් ඊළඟට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? ඊ මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම චෙක් කරගෙන ඉන්න. පවර් සප්ලයි එක මම චෙක් කරන්න. මල්ලි මාර කේස් එක මොයි රේඩියක් කැඩනනේ. දකුණු අත ධනිය ගාවින් කැඩලා ගියා වගේ. පට්ට පාඩුයි. මෙලෝ දෙයක් කරගන්න දෙයක් නැහැ. අනිසුට බලපංකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙනවා. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙනවා. අම්මා මොමේ ඔය පොලිස් කේස් වලට අපිව සම්බන්ධ කරගන්න එපා. ඒවා ඔයාලම තියාගන්න. අම්මෝ. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන මේක අර OIC කෑල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ IC. අන්න ඒක. IC එක තමයි කේස් එක තියෙන්නේ. හරි ගන්නවකෝ. තව කෑල්ල තියෙනවා. පොඩි ලෙඩේ මේකට නිකන් කවුරුහරි කුළු ගෙඩියකින් ගහලා වගේ. හරියට හරි මල්ලි. කුළු ගෙඩියෙන් තමයි තමලරි. අම්මපා. මොකද්ද මේ කුණු වරපේ? අම්මපා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාර පත මීයේ. මට උත්තර මාර තරහ තියෙන පුදුම වදයක් උ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා කුළු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩි ඉන්න බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්ද නොකර හිටියා. පස්සේ මූ නැග්ග මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයකට මචං මේ පොතක් බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. වටිනාකම අඩුයිනේ මල්ලි. ගත්තා මල්ලි කුළු ගෙඩිය අතට S2ක් තියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයා අතර නෑ ගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියෝකට නැගලා. මම දන්නවා මචං රේඩියෝකට නැගලා හිටියොත් මම උඩ ලොවෙත් ගහන්නේ නෑ කියලා. මොකද මචං මම රේඩියෝකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මු මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතේ කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතේ කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුටු වෙන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ. අනේ මේ මල්ලි. ඊවන්න මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතුව පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නෑ. පොඩි කේස් එකක් නේද ඔයා කිව්වේ. ඒක තියෙන්නේ. පොඩක් බලන්න දීපන් ඈ. හරි. නෑ. කාටද මම බොරු කරන්නේ? මලයා මගේ නම නිලමේ. මගේ ගම කැලෑව ගස්සාව. මේ මගේ ටීවී එකේ ශබ්ද රූප එන්නේ නැහැ. අනිත් සේරම වැඩ. අද්දේ රූපයි විතරයි නැත්නම් අනිත් වැඩ. මේ මම දැන් මේක හදාගන්න ගෙදර ඉඳලා ටීවී එක මෙහෙට ගේන්න ඕනද? නෑ. අරන් එන්න ඕනේ. ගෙදර තියෙද්දිම හදන්න පුළුවන්. මරු නේද? මේ කොහොමද? දැන් මේලා කවුද ගෙදර ඉන්නේ? අපේ මලයා ඉන්නවා. මලයට කතා කරලා කියන්න ටීවී එක ඉස්සරහින් පහනක් තියලා ටීවී එක ගාවට ගිහිල්ලා දන ගහගෙන වැඳ ගන්න කියලා. මං කියන්නම්. ඕකා පොරයි. පොළොන්දකෝ එකේ තටි නේද? හෙලෝ. අයියෝ. මෙන්න මේ අයියා කතා කරන්නේ බං. හානේ. මේ ගොඩ දාලා දෙන්නම් කිව්වා ටීවී එක. උඹ ඵලයන්කෝ ටීවී එක ගාවට. හා. විලා පාන අප්පට්ටු කරගෙන වැඳගනි. අතරාමාරට කිව්වරත් බැලුවා. බල වැඳගනින්කෝ. හොඳයි.
වැඩ ගත්තාද? වැඩගත්තා. මං කියන්නම්. හොඳයි. හරි උන් කොරයි. එහෙනම් ඔය උන්නේ හෙත් ඇවිල්ලා මයි කකුල් දෙක ගාව වැටිලා දන ගහගෙන වැඳ ගන්නකො. මල්ලි හඳුකුරක් පත්තු කරගෙන. හඳුකුරක් පත්තු කරගෙන. ටීවී කාදලා දිනව නම් දෙයෝ මොනවා කරන්න බැරිද? ටීවී රුක වෙන්නේ ලගිය හමුදක් දෙන්නේ කියලා මේ කාලකන්ණිය ගෙදර තියෙන ටීවී එක ආදලා දෙන්න කියලා ටෝක් කරනවා. මේ වගේ කාලකන්ණිත් එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? ඕ අනික පරයන් ලොකු නැහැ යන්න. ගෙදර තියෙන ටීවී එක මෙතන ඉඳලා හදන්න මම බිලියා ගුණාන්සේ. කාටද මම මේ බොරු කරන්නේ? මොකද මං બોලේ උනේ? කැලේ මැද ගමක් තියෙනවා එහි පප්පල. මලයා. අයියා. තාමත් බෝතනද? නැගිටපන්. අපිට අද කිරිපුරත් බලන්න වෙන්නේ නෑ. ඒක අපිට කොහේ හරි වැරදුනා බං. අයියේ මේ පවර් සප්ලයි එක නම් ගැලෙව්වා. මේක කිසිම අවුලක් නැහැනේ මට. පේන්නේ නැහැ කිසිම අවුලක් මේකේ. ඔය කරලා තියෙන්නේ. ඔය පවර් සප්ලයි එකද? ඔය පීකරේ. ඔව් මම දන්න මේක පීකරේ. පවර් සප්ලයි එක තාම ගැලෙව්වේ නැහැ. මම ගලවන් එන්නම්කෝ එක් කළ බලමු අරන් එන්න. ආයෙ එන්න ඕනේ නැහැ. කෝල් එකක් දියා. ගෙදර ඉඳලා. එන්න ඕනේ නැහැ. කෝල් එකක් දෙන්න. ඒක හොඳයි ඒක හොඳයි.